චතාරික පිය සටහන් අපි ස්වාමින් වහන්සේ සමග මෙලෙන්ත කාලය පුරා ඇවිදිමින් අපේ අධ්‍යාත්මික වර්ධනයට දවසේ සිතුවිල්ලක් සමග අපි ආරම්භ කළා. අද එම චතාරික පිය සටහන් වල අවසාන වගේම ස්වාමීන් වහන්සේගේ ජීවිත කතාවේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයකට අපි එකතු වෙන්නට යනවා. දැන් අලුයම 4ට ලං වෙලා පාස්කු පෙරහැරට සෙනග ලෑස්ති වෙනවා. තව ස්වල්ප වේලාවකින් අපි මේ ගම්මානයේ පුරා ස්වාමින් වහන්සේගේ උත්ථානයේ ආශිර්වාදයේ සාක්ෂිකරුවන් විදියට අපි ගම්මානයේ පුරා ඇවිදින්නට සූදානම්. සම්ප්‍රදානුකූලව අපි අලුයම් පෙරහැරදී ස්වාමින් වහන්සේ උත්ථාන වුණු බව අපේ ජීවිතවලටත් ඒ වගේම ස්වාමින් වහන්සේගේ උත්ථානයේ ගමටත් ආශිර්වාදයක් වන පිණිස මේ සාක්ෂි දැරීමේ පෙරහැර සූදානම්. මගේ ප්‍රේමවන්තයනි, මොකද්ද මේ දිනේ වැදගත්කම? ජේසුස් වහන්සේ අපේ පාපයන් උදෙසා ජීවිතේ පූජා කරමින් උන්වහන්සේ ප්‍රකාශනයක් කරනවා, මම නුඹලා උදෙසා මරණයට පත් වෙනවා. නමුත් දින 3කින් මම මරණය පරාජය කරලා උත්ථාන වෙනවා. බලන්න හිස් කුරුසි ගස තව දුරටත් ජේසුගේ ශරීරයේ තුල නැහැ. හිස් කුරුසි අපිට කියාපාන්නේ මොකද්ද? යේසුස් වහන්සේ ජීවමානයි. උන්වහන්සේ මරණය පරාද කරලා උන්වහන්සේ සාතන්ගෙන් මෙහෙම අහනවා, මරණය තාගේ විසදලය කොයිද? ජේසුස් වහන්සේ සැබවින්ම උත්ථාන වූසේක. ශුද්ධ වචනේ ලූක්තුමාගේ සුභාරංචියේ අපිට මුණ ගැසෙනවා, හිමිදිරි පාන්දර ජේසුස් වහන්සේගේ ශරීරය සුවඳවත් කරන්නට සොහොන් ගැබ වෙත දිව්වා වූ ස්ත්‍රීන්. ඔවුන් ඇතුළට යනවා. නමුත් ජේසුස් වහන්සේගේ සිරුර එහි නැති බව ඔවුන් වටහා ගන්නවා. ඔවුන් කලබල වෙනවා. ඔවුන් කලබල වෙලා අහනවා යේසුස් වහන්සේගේ සිරුර කවුදෝ ගෙනහිල්ලා කියලා. නමුත් මගේ ප්‍රේමවන්තයනි, දේ වචනේ අපිට පැහැදිලිව පෙන්නනවා, දේවදූතෙක් ඇවිල්ලා ඔවුන්ගෙන් අහනවා, ජීවමාන වූ තැනැන් වහන්සේ මලවුන් අතර සොයන්නේ මන්ද? සාක්ෂිය සනාත වෙනවා. ජේසු තවත් සොහොන් ගැබ තුල නැහැ. උන්වහන්සේ මරණයෙන් උත්ථාන වෙලා සදාකාලික ජීවනයක උරුම වෙන රහස් අපිට කියා දීලා. උන්වහන්සේ මරණය පරාද කරලා ජීවනයේ බලාපොරොත්තු අපිට ගෙනල්ලා තියෙනවා. ඒ නිසායි ක්‍රිස්තියානි ආගම අසහාය ආගමක් වෙන්නේ. ජේසුස් වහන්සේ මරණයෙන් තම ජීවිතය කෙලවර වුණා නම් අද අපිට කියන්නට කතාවක් නැහැ. ඒ නිසා මතක තියාගන්න, අපිටත් අද මලවුන් අතර ජේසුව සොයන ඇදිලිවන්තෙක් වෙන්නට එපා. උන්වහන්සේ ජීවමානයි කියලා අපි සාක්ෂි දරන්නේ නම් ජීවිතේ හැම පියවරකදීම යේසුස් වහන්සේ අපිත් එක්ක ඉන්නවන්නේ. අපි කරන කියන දේවල් උන්වහන්සේට පේනවා. ඒ නිසා මගේ ප්‍රේමවන්තයනි, ජීවමාන වූ මලවුන් අතර නැත්තා වූ ජේසුත් එක්ක අපගේ ජීවිතේ මේ ආත්මික වන්දනා ගමන යන්න අපි ඔබට ආරාධනා කරනවා. ස්වාමීන් වහන්සේ කියනවා, මා නුඹට සමීපව ගමන් කරන්නා වූ දෙවියන් වහන්සේ. නුඹ ගන්නා හුස්මටත් වැඩිය මා නුඹත් එක්ක ජීවත් වෙනවා. මේ අලුයම් වේලාවේදී දේව පොරොන්දුවට එකතු වෙන්න. සැබවින්ම ස්වාමින් වහන්සේ උත්ථාන වුණු බව සාක්ෂි දරමින් යේසුස් වහන්සේගේ උත්ථානය තුල අපි පාපේ මරණය සාපය පරාද කරලා පාපයට මැරිලා ජීවනයට ඉපදෙන්නට මා ඔබට ආරාධනා කරනවා. උන්වහන්සේ මරණය පසු කර ජීවමාන වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයා විදියටයි අද අපිට මුණ ගැසෙන්නේ. එන්න අපි ජීවමාන දෙවියන් වහන්සේව නමස්කාර කරන ඇදිලිවන්ත සෙනගක් වෙමු. ඔබට සුබ පාස්කු දිනයක් වේවා. ජේසු පිටයි.